හරි අද අපි බලමු සමාන්තර ශ්‍රේණියක කොහොමද පදයක් හොයන්නේ ඊට පස්සේ මුල් පද කිහිපයක එකතුව හොයන්නේ කොහොමද කියලා. හරි. බලමු ප්‍රශ්නේ පහත සමාන්තර ශ්‍රේණිය වල 18 වන පදය සොයන්න. මුල් පද 18හි එකතුව සොයන්න. මුල් පද 35හි එකතුව සොයන්න. හරි දැන් පළවෙනි ශ්‍රේණිය ඍණ 12 ඍණ 7 ඍණ 2 3 ඒ විදිහට තමයි ඉස්සරහට යන්නේ. ඒකට අපි බලමු මොකක්ද කියලා සූත්‍රය පදයක් හොයන්න තියෙන. පදයක් හොයාගන්න තියෙන සූත්‍රය මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1යි d. එතකොට මෙතෙන්ට n වෙනි පදය මේ a කියන්නේ පළවෙනි පදය මේ පදය n කියන්නේ පදය පදයෙන් එකක් අඩු කරනවා. එතකොට d කියන්නේ පොදු අන්තරය. එතකොට දැන් මේක කරගෙන යන්න අපිට පළවෙනි පදය ඕන පොදු අන්තරය ඕන. පළවෙනි පදය ඍණ 12යි ඒ සමානයි ඍණ 12යි පොදු අන්තරය ගන්නෙ අපිට පදයකින් ඊට පෙර පදය අඩු කරලා. මෙතන තියෙන ඕනම පදයකින් ඊට පෙර පදය අඩු කරන්නයි තියෙන්නේ. ඍණ 7 අඩු කිරීම ඍණ 12. ඍණ 7 ඍණ 12 කියන්නේ එකතු කිරීම ධන 12. ඍණ 12 ආකල්ප ප්‍රතිලෝමයේ එකතු කරන්න තමයි තියෙන්නේ. එතකොට ඍණ 7 ධන 12 කියන්නේ 5යි. तर a සමානයි ඍණ 12යි d සමානයි 5යි. මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න තියෙන්නේ n කියන්නේ 18යි. දැන් t 18 සමානයි ඍණ 12 එකතු කිරීම ඍණ 12 තමයි පළවෙනි පදය. මෙතන 18 අඩු කිරීම එක කියන්නේ 17යි. 17 ගුණ කිරීම d කියන්නේ 5යි. ඒතකොට මෙතන පද දෙකක් තමයි තියෙන්නේ. මේ පද දෙකේ පිළිතුරු දෙක එකතු කළා තමයි අවසාන උත්තරයට යන්නේ. අපි ඍණ 12 14 පාසු 5යි. ධනාසු 5න් 12ක් අයින් වෙනවා ඍණ 12ට. එතකොට ඉතිරි වෙන්නේ 73යි. ඊට පස්සේ මුල් පද 18 එකතුව සොයන්න. දැන් එකතුව සොයන සූත්‍ර දෙකක් තියෙනවා. අවසාන පදයයි මුල් පදයයි දන්නවනම් අපිට දීප පද ගණනේ එකතුව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවසාන පදය දන්නේ නැත්නම් එතෙන් මෙතෙන්දී 18 වෙනි පදය දන්නේ නැත්නම් අපිට පුළුවන් වෙන සූත්‍රයක් තියෙනවා. ඒක අපි මුල් පද 35 එකතුව හොයද්දි පාවිච්චි කරමු. මෙතෙන්දී මුල් පද 18 එකතුව සොයන්න මෙන්න මෙතන තියෙන sn s කියන්නේ සම් කියන එකට. sn සමාන n බෙදීම දෙකයි කියන්නේ පද ගණන. a කියන්නේ පළවෙනි පදය, l කියන්නේ අවසාන පදය. last කියන එකෙන් තමයි l කියන එක අරන් තියෙන්නේ. එතකොට දැන් බලමු අපි මේ විදිහට කරගෙන යන්න s 18 සමානයි 18 බෙදීම 2 ඍණ 12 තමයි පළවෙනි පදේ ධන 73 තමයි අවසාන පදේ. මෙතන 18 බෙදීම 2 9යි 73න් 12ක් අයින් වෙලා යනවා ඍණ 12ට මෙයාගෙන් ධන 12ක් කැපිලා ගියන් පස්සේ 61යි. 9 වරක් 61 කියන්නේ 549යි. හරි. ඊට පස්සේ බලමු මුල් පද 35 එකතුව ගන්න. එතකොට ඒකට අපි අවසාන පදේ දන්නේ නැත්නම් අපි අවසාන පදේ වෙනුවට තමයි මේ a ධන n ඍණ 1යි d දාලා තියෙන්නේ. එතකොට මේ ඒත් එක්ක එකතු වෙලා 2යි a. ධන n ඍණ 1යි d. එතකොට n කියන්නේ පද ගණන, a කියන්නේ මුල් පදය, d කියලා කියන්නේ පොදු අන්තරය. හරි. එහෙනම් අපි ඒවට ආදේශ කරන්නයි තියෙන්නේ s 35 සමානයි 35 බෙදීම 2 2 ගුණ කිරීම a කියන්නේ ඍණ 12යි n ගෙන් එකක් අඩු වෙනකන් 35 එකක් අඩු වුණා පස්සේ 34යි ගුණ කිරීම 5. එතකොට මෙතන මේ වරහන් ඇතුලේ තියෙන්නේ පද දෙකක්. මේ ධන ලකුණ නිසා පද දෙකකට වෙන් වෙලා තියෙන්නේ මේ වරහන් ඇතුළ. ඊට පස්සේ මේ පද දෙකේ පිළිතුර ගන්න තමයි තියෙන්නේ. දෙවරක් ඍණ 12 ඍණ 24යි. මේ පදේ තියෙන්නේ 34 වරක් 5 170යි. දැන් මේ දෙන්න එකතු වෙලා පල්ලෙහාට ගමු. දැන් 35 දෙකෙන් බෙදෙන්නේ නැති නිසා, ඒ කියන්නේ දෙකෙන් බෙදිලා එකක් ඉතිරි වෙන හින්දා අපි 35 දෙකෙන් බෙදන්න යන්නේ. මෙතනින් එන පිළිතුර දෙකෙන් බෙදා ගන්න පුළුවන්. 170න් 24ක් අයින් වෙලා යනවා ඍණ 24ට. එතකොට 146යි 146 දෙකෙන් බෙදමු. ඊළඟට 146 දෙකෙන් බෙදලා 73යි. 35 වරක් 73 කියන්නේ 2555යි. එතකොට මෙන්න මේ ශ්‍රේණියට අපි මේ පිළිතුර තුන ගත්තා. එතකොට ඔන්න ඔය ක්‍රමයටයි යන්න තියෙන්නේ. අපි බලමු තව ගණන් දෙකක් මේ විදියට හදලා. දැන් මෙතන අර කලින් වගේම අර ප්‍රශ්න තුනම තමයි තියෙන්නේ. අපේ ශ්‍රේණිය මේක. පළවෙනි පදය ගන්න ඕන මෙන්න මේ සූත්‍රයට දාලා 18 වෙනි පදේ හොයද්දී ඒ වගේම පොදු අන්තරය ගන්න ඕන. පළවෙනි පදය 14යි පොදු අන්තරය ගමු දැන්.
5 අඩු කිරීම 14. පදයකින් ඊට පෙර පදේ අඩු කරන්නයි තියෙන්නේ. එතකොට මේ ධන 5ට මෙයින් ඍණ 5ක් අයින් වෙලා ඍණ 9යි එන්නේ. දැන් දාමු මෙන්න මේකට t18 සමානයි. ඒ කියන්නේ 14යි. ධන මෙතන 18 එකක් අඩු වෙලා 17යි. ගුණ කිරීම d කියන්නේ ඍණ 9යි. මෙතන දැන් පද දෙකක් තියෙන්නේ 14 මේ ධන ලකුණෙන් වෙන් වෙලා තියෙන්නේ. මෙතන 17යි 17 ගුණ කරමු ඍණ 9ෙන් ඍණ 153යි. එතකොට මෙතන ඍණ 153න් කැපිලා යනවා 14ක්. ධන 14ට ඍණ 14ක් අයින් වෙලා ඍණ 139යි. දැන් 18 වන පදය අපි දන්නවා. එතකොට මුල් පද 18 එකතුව සොයන මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි පදය 14යි 18 වෙනි පදය ඍණ 139යි. n කියලා කියන්නේ 18ට අපි දාමු සූත්‍රයට s18. s කියලා කියන්නේ සම්. පද 18ක එකතුව ගන්න දැන්. 18 බෙදීම 2. මෙතන පළවෙනි පදයට දැම්මා 14. 18 වෙනි පදය මේ අවසාන පදය ශ්‍රේණියේ තියෙන අපි පද 18ක් ගනිද්දී අවසාන පදේ ඉන්නේ 18 වෙනි පදේ. ඍණ 139යි. දැන් මේ දෙන්න වරහන් ඇතුළ සුළු කරන්න පුළුවන්. ඒ වගේම 18 දෙකෙන් බෙදලා පල්ලෙහාට 9 කියන උත්තරේ ගන්න පුළුවන්. මෙතන 14 ඍණ 14 අයින් වෙලා ඍණ 125යි ගුණ කරමු ඍණ 1125යි. එතකොට මේ ප්‍රශ්න ඔයාලා හදන ගම හදලා ඉවර කරලා බලමු. එතකොට ඔයාලා මේක හරි දාගන්න පුළුවන්. මේකේ මේ උත්තරේ ගන්නකොට හරි දාගන්න පුළුවන්. උත්තර වැරදිලා තියෙනවා නම් එතන වැරදීම හදාගන්න පුළුවන්. හරි. එතකොට පද 35 එකතුව ගන්න තියෙන්නේ අපි අර කලින් කියපු වගේ. දැන් a ධන l ගේ l කියන්නේ අවසාන පදේ. දැන් 35 වෙනි පදේ දන්නේ නැති නිසා 35 වෙනි පදේ වෙනුවට අපිට දාන්න පුළුවන් a ධන n ඍණ 1යි d. මෙන්න මෙතනින් ආපු එක. එතකොට ඒකේ ඒතුයි මෙයා මේ ඒතුයි එකතු වෙලා තමයි 2යි a හැදිලා තියෙන්නේ. දැන් 2යි a ධන n ඍණ 1යි d. එහෙනම් අපි දාමු දැන් s 35 සමානයි 35 බෙදීම 2 දෙවරක් 14 මේ වෙනුවට 14 ආදේශ කරලා තියෙන්නේ. n ඍණ 1යි කියන්නේ 35 අඩු කිරීම එක 34යි. ගුණ කිරීම ඍණ 9යි. පද දෙකක් ඇතුලේ මේ පද දෙකේ පිළිතුර තමයි මේ පල්ලෙහාට අරගෙන තියෙන්නේ. දෙවරක් 14 28යි 34 ගුණ කිරීම ඍණ 9 ඍණ 306යි. 35 දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ නැති නිසා මේ විදිහටම පල්ලෙහාට ආවා. 35 බෙදීම 2 ගුණ කිරීම මේ දෙන්න සුළු කරන් පස්සේ ධන 28ට ඍණ 28ක් අයින් වෙලා ගිහිල්ලා ඍණ 278යි. දැන් දෙකෙන් බෙදනවා මොකද මෙතන තියෙන අග ඉලක්කම ඉරටේ සංඛ්‍යාවක්. හරි. එහෙනම් මෙයා දෙකෙන් බෙදා ගන්න පුළුවන්. විතර ඍණ 278 දෙකෙන් බෙදුනම ර්ණ 139යි. 35 ගුණ කිරීම ඍණ 139. පිළිතුර ඍණ 4865යි. හරි. එතකොට එහෙනම් අපි ගණන් දෙකක් හැදුවා. තුන්වෙනි ගණනටත් යමු. මේ තමයි අන්තිම ගණන. මේකෙත් පිළිතුර ගන්න ඊට පස්සේ පිළිතුර බලන්නයි තියෙන්නේ. ඊට පස්සේ හරි වැරද්ද දාගමු. බලමු 18 වන පදේ සොයන්න. අර කලින් ගණන් ටිකම තමයි. ශ්‍රේණිය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් tn සමානයි a ධන n ඍණ 1යි d a ඕන d ඕන. n කියන්නේ 18යි. a සමානයි ඍණ 17යි. d වල උත්තරේ ගමු. ඍණ 20 අඩු කිරීම ඍණ 17. එතකොට ඍණ 20 එකතු කිරීම 17. මොකද අඩු කිරීමකදී කරන්නේ එකතු කිරීම මෙන්න මෙයාගේ ආකල ප්‍රතිලෝමය. එකතු කිරීම ඍණ 17 ආකල ප්‍රතිලෝමය කියන්නේ ධන 17යි. ඒතර එකතු කිරීමක් තමයි වෙන්නේ. ඍණ 20 ධන 17 කියන්නේ ධන 17ට ඍණ 17ක් අයින් වෙලා ගිහිල්ලා ඍණ 3යි පොදු අන්තරය කියලා කියන්නේ. හරි. එතකොට t18 සමානයි මෙතන තියෙනවා මෙතන ඍණ 17 පළවෙනි පදේ ඍණ 17 මෙතන 18 අඩු කිරීම එක 17යි මේ තියෙන්නේ 17 ගුණ කිරීම d කියලා කියන්නේ ඍණ 3යි ඍණ 3යි. හරි. පද දෙකක් තියෙන. මේ පද දෙක පල්ලෙහාට මේ ඍණ 17 පල්ලෙහාට එන මේ විදිහටම 17 වරක් 3 කියන එක ඍණ 51යි. ධන 17 වරක් ඍණ 3 ඍණ 51යි. දැන් ඍණ 17යි ඍණ 51යි කියන්නේ දෙන්නම ඍණ සංඛ්‍යා දෙකක්. මේ දෙන්නම එකතු වෙලා ඍණ 68යි. දැන් අපි යමු පළවෙනි පද කියන්නේ මුල් පද 18 එකතු සොයන්න. එතකොට අපි දන්නවා මුල් පදයක් දන්නවා 18 වෙනි පදයක් දන්නවා. එතකොට a කියලා කියන්නේ ඍණ 17යි l කියලා කියන්නේ අවසාන පදේ ඍණ 68යි.
n කියලා කියන්නේ 18ට එතන s 18 සමානයි 18 බෙදීම 2 ඍණ 17 ඍණ 68 මේ දෙන්න එකතු වෙලා ඍණ 17යි ඍණ 68යි ඍණ 85ක් ඍණ 85යි 18 බෙදීම 2 9යි 9 වරක් ඍණ 85 කියන්නේ ඍණ 765යි ගුණ කරන් පස්සේ දැන් 35 එකතුව මුල් පද 35 එකතුව අර අපි කලින් කියපු වගේ 35 වෙනි පදය හොයලා ඕනනම් හදන්නත් පුළුවන්. එතකොට මේ a ධන l වලින් හදන්න පුළුවන්. 35 වෙනි පදේ මොකක්ද කියලා හොයලා a ධන l පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ l වෙනුවට a ධන n ඍණ 1යි d ආදේශ කරලා මෙතන 2යි a ධන n ඍණ 1යි d කියන කොටස හදාගෙන මේ විදිහට යන්නත් පුළුවන්. දැන් අපි Sn සමානයි n බෙදීම 2යි 2යි n 2යි a ධන n ඍණ 1යි d පාවිච්චි කරමු. මෙන්න a කියන පදයට ඍණ 17 දැම්මා. ඍණ දෙවරක් ඍණ 17 එකතු කිරීම මෙතන 35 අඩු කිරීම එක 34යි d කියන්නේ ඍණ 3යි. පොදු අන්තරය 35 බෙදීම 2 විදිහට පල්ලෙහාට එන්න ඕන. මොකද ඒක බෙදන්න ඕනේ නැහැ. මොකද මේක ඉතිරි නැතුව බෙදෙන්නේ නැති හින්දා අපි මේ වරහණින් එන එක ඉතිරි නැතුව දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙනවා ඇත්තටම මේ ගණනේ හැටියට. ඒක නිසා පල්ලෙහාට ගත්තා මෙන්න ඍණ 34 ඍණ 102 මේ පද දෙක තමයි පල්ලෙහාට මේ ආවේ සුළු වෙලා දෙවරක් ඍණ 14 ඍණ 34යි 34 ගුණ කිරීම ඍණ 3 කියන්නේ ඍණ 102යි. ඒ දෙන්න ඍණ සංඛ්‍යා දෙකක් දෙන්නව එකතු වෙලා ඍණ 136ක් වෙනවා. පල්ලෙහාට ආවා. දැන් දෙකෙන් බෙදනවා ඍණ 136 ඍණ 68යි. 35 ගුණ කිරීම ඍණ 68 මේ දෙන්න ගුණ කරාන් පස්සේ ඍණ 2380යි. හරි. එහෙනම් පිළිතුරු තුනම අපි අරන් තියෙන්නේ. මෙන්න මේ ක්‍රමෙන් හදන්නයි තියෙන්නේ. සමාන්තර ශ්‍රේණියක පදවල එකතු මුල් පදවල එකතුව හොයන විදියක් දන්නවා. මෙන්න මේ සූත්‍ර දෙකෙන් අදාළ සූත්‍රය පාවිච්චි කරන්න තියෙන. ඊට පස්සේ ඉතින් පදයක් හොයන මෙන්න මේ සූත්‍රෙත් දන්නවා. එතකොට මේ ප්‍රශ්න හදන්නයි තියෙන්නේ. එතකොට මේක අපිට ශ්‍රේණිය වලට දෙක පත්‍රයේ B කොටසේ අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. හරි. එහෙනම් ඊළඟ ගණනේදී හම්බෙමු. ඔයාලට සුබ දවසක්.